දැන් මේ මූලික ලක්ෂණ තුන ඩිජිටල් උත්තේජන නිසා ඇති වෙන අවධාන උණතාවය මම මේ දෙවෙනි ડોකියුමන්ට් එක බලාගෙන කියවන්නේ අපි අවධාන උණතාවය inattention අධිගාමිකත්වය හෙවත් ආවේගශීලී භාවය impulsivity අධික්‍රියත්වය hyperactivity දැන් කී දෙනෙක් අහලා තියෙනවද ADHD කියන වචනය ADHD කියන්නේ attention deficit hyperactivity disorder අවධාන ඌනතාවය අධික්‍රීය සන්ධානය හරි disorder. දැන් අපි දන්නවා disorder කිව්වම ඒ කියන්නේ වෛද්‍ය විද්‍යාව හරියට දන්නේ නැහැ මේකට හේතු මොනවද? එම නිසා ඒකට ප්‍රතිකාර මොනවද කියලා දන්නෙත් නැහැ. දැන් අපේ රිසර්ච් එකේ අපිට පේන්න තියෙන්නේ 30% විතර ළමයි මව් කුසේදීම ඒගොල්ලන්ගේ brain tracks ආවේගශීලී වෙලා තමයි ඉපදෙන්නේ. එතකොට හැම සිකුරාදාම හවස 6:30ට අපි මෙහි empathic learning center එකක් කරනවා. ඒක නොමිලේ කරන්නේ. empathic කියන්නේ අනුවේගී ළමයාට තේරෙන විදිහට ළමයාට ලඟ වෙන විදිහට empathy කියන්නේ ඉංග්‍රීසි වචනයක්. ඒකට අපේ සිංහල ග්ලොසරි එකේ තියෙන්නේ තත්භාවික කියලා. ඒක කියන්නේ ගියාම නිකන් මේ tonsils හිර වෙන්න යන නිසා අපි හැදුවා අනුවේගීය කියලා. එහෙම නැත්නම් සහකම්පික. ඒ කියන්නේ ළමයාට පුළුවන් ප්‍රමාණයට ළමයාට ඇතුල් වෙන ප්‍රමාණයට empathic learning center එකක් අපි කරනවා. ඒක හැම සිකුරාදාම හවස 6:30ට නොමිලේ කරන්නේ. මේගොල්ලන්ගේ ආවේගශීලී භාවය රිවර්ස් කරලා මොලේ ට්‍රැක්ස් රීමොඩල් කරන්න පුළුවන්. දැන් ඒ ළමයි හම්බ වෙන්න එනකොට අපිට පෙන්නලා තියෙන අපේ රිසර්ච් එකේ 30% විතර මව් කුසේදීම මේ තත්වයෙන් ඉපදෙන බවයි. ඒ කියන්නේ අම්මා කියනවා මේ ළමයා පොඩි කාලෙම ඒ කියන්නේ මාස 6 තේරුණා කිරි බොන්න හරි අමාරුයි. එතකොට නිදා ගන්න හරි අමාරුයි. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මොලේ ට්‍රැක්ස් ඇතුළේදීම මව් කුසේදීම වේගවත් ලෙස සෙට් වෙලා ඒ වේගවත් කියන එකේ අර්ථකථනය මම තව ටිකකින් කියලා දෙන්නම්. දැන් මව් කුසේදී කලලයක මොලයට මොන සාධකද බලපාන්නේ කියන එක හරියට දන්නේ නැහැ. නමුත් සමහර සාධක බලපානවා. ඒකාන්තයෙන්ම සමහර ඩ්‍රග්ස් බලපානවා. අපි ඉස්සරින්දා ඒක දැනන් හිටියා. දැන් දන්න එක තමයි අම්මගේ ඩිජිටල් ජීවිතය බඩේ ඉන්න කලලයට බලපානවා. ඒ කියන්නේ අම්මා අමරදේවගේ ඈත කඳුකර හිමව් අරණේ හිම අහගෙන හිටියොත් බබා නිදා ගන්නවා. අම්මා ජිකිස් බිකිස් චකඩි ජිකිටි බිකිස් බිකිස් අහගෙන හිටියොත් ළමයා හොඳටම aroused. ඉතින් ළමයාට ඒවා දැනෙන ක්‍රමයක් තිබෙනවා. ශබ්ද ප්‍රමාණය තීව්‍රතාවය අම්මගේ ඒවා ඒ ත්‍රාසජනක දේවල් අම්මා අහන් ඉන්නකොට එක එක chemicals release වෙනවානේ. මොලේට release වෙනවා, adrenal glands වලින් release වෙනවා. ඒවා cross වෙනවා. කොහොම හරි මූලික වශයෙන් කලලේ ඉන්න ට්‍රැක්ස් වලට කලලේ ඉන්න බබාට බලපාන රසායනික ද්‍රව්‍ය තමයි PGE2 prostaglandin E2. ඒක බබාගේ මොලේ ඒ කියන්නේ ගර්භාෂයේ ඉන්න බබාගේ මොලේ මේ තැන් වල අඩු වැඩි වෙන විදිහට ඒ ට්‍රැක්ස් මව් කුසේදීම සෙට් වෙනවා ආවේගශීලී ලෙස. දැන් මේක තේරුණා නම් අතවනන්න ඕන. දැන් උදාහරණයක් වශයෙන් කියුටෙක්ස් වල තිබෙනවා ද්‍රාවකයක්. ඒක ගොඩක් වෙලා නියපොත්තේ රැඳී සිටින පිනිස. ඒක බබාගේ මොලේට ඇතුළු වුණාම මේ වගේ ඒවා වෙනවා කියලා දැන් හිතනවා. දැන් තේරෙනවානේ අපි කොහෙත්ම හිතපු නැති දේවල් ළමයාගේ කලලයට බලපාලා තිබෙනවා. මේ ADHD සින්ඩ්‍රෝම් එක ලෝකෙට ඇතුළුනේ 1970ට පස්සේ. ඊට ඉස්සෙල්ලා මෙහෙම එකක් තිබුණා කියලා දන්නෙත් නැහැ. ඔටිසමුත් ඒ වගේ නේද? ඔටිසම් 1970 ඇති වූ මොන සමාජ විපර්යාස නිසා ඇග්‍රෝකෙමිකල්ස් වෙන කෙමිකල්ස් භාවිතය නිසා ළමයා බඩේ ඉන්නකොට ළමයා කලලේ මොලයට
බලපාන බාහිර සාධක වැඩි වෙලා තිබෙනවා 1970න් පස්සේ. ඒක තේරුණාට අපිට අත්වරන්න ඕන. ඔටිසම් ADHD සම්පූර්ණයෙන්ම වෙනස්. ඔටිසම් දන්නවනේ ඔටිසම් රිවර්ස් කරන ක්‍රමයක් වෛද්‍ය විද්‍යාවට නැහැ. The ADHD like symptoms යම් ප්‍රමාණයක් රිවර්ස් කරන ක්‍රමවේද තමයි මේ empathic learning therapy කියන්නේ. දැන් මේක තේරෙන්නේ? එතකොට empathic learning therapy වලට යන්නේ නැතුව ළමයාගේ ආවේගශීලී භාවයට හෝ අවධාන ඌනතාවයට දෙන ඩ්‍රග් එක තමයි methylphenidate. Ritalin. තව ඩරල් ගොඩක් ඩ්‍රග්ස් තිබෙනවා. ෆාමකොලොජිකල් නේම් එක methylphenidate. අපි ටිකකින් කරගෙන යනකොට මම කියලා දෙන්නම් methylphenidate ඇත්තෙන්ම කළ හැක්කේ කුමක්ද කළ නොහැක්කේ කුමක්ද? methylphenidate ඕනවට වඩා දෙන්න ගියාම දැන් ළමයාගේ මොලේ දැනටමත් මං කියන්නේ මේ ඉපදුණු ළමයා අවුරුදු 5 6 7 8 12 14 වෙන්න පුළුවන් දැනටමත් එයාගේ මොලේ කෙමිකලි හොඳටම අවුල් වෙලා තිබෙන්නේ නියුරෝ කෙමිකල්ස් ඔක්කොම අවුල් වෙලා තිබෙන්නේ ඒකට තව කෙමිකල් එකක් පිටින් දුන්නාම තත්ත්වය එන්න උග්‍ර වෙනවා ඒකයි මේ අපේ ස්කූල් ඔෆ් thought ඒ කියන්නේ empathic learning therapy වලට යෙදෙන professors of pharmacology ඒගොල්ලෝ drugs නැතුව ළමයාගේ මොලේ tracks ආපහු යථා තත්වයට හෝ අඩුම වශයෙන් පන්තියේ පෙළපොත් සහ ග්‍රේඩ් එකේ සාමාන්‍ය ළමෙක්ට තරමක් ඉගෙන ගන්න පුළුවන් ප්‍රමාණයට ළමයාව පරිවර්තනය කිරීම තමයි අපේ අභිලාෂය. දැන් මේක තේරෙන්නේ? ඕකේ. දැන් ඒ ප්‍රධාන ලක්ෂණ 3. එම නිසා අපි ADHD කියලා ඩයග්නෝස් කරන්නේ නැතිව මේ ලක්ෂණ 3 තේරුම් ගන්නවා. අවධාන උණතාවය කියන්නේ ළමෙක් අවුරුදු 5 මාරක් 5+ වෙනකොට year 1 යන්න එපා. year 1 ගිහිල්ලා මිනිත්තු 30ක් පන්ති ඉඳගෙන ඉන්න ඕනනේ. එතකොට year 1 ගිහිල්ලා මිනිත්තු 30ක් පන්ති ඉඳගෙන ඉන්න නම් ඒ ළමයාගේ අවධාන attention span එක අවධාන පරාසයද ස්පෑන් එක හදන්න ඕන පොඩි කාලේ ඉඳලා තේරුණා attention span එකයි attention depth එකයි ඒ කියන්නේ අවධාන කාලයකුත් තිබෙනවා අවධානයේ ගැඹුරකුත් තිබෙනවා දැන් දැකලා තියෙනවද ළමයින්ට දැන් මම මෙතන අම්මලාත් ඇති මම හිතන්නේ ළමයෙක් ඉඳගත්තොත් එයාට කියලා දෙන දේ ගැඹුරෙන් එයා ඒක වටහා ගන්නේ නැතුව මම දන්නවා කියලා ඊළඟ එකට යන්න හදන ගතියක් තියෙනවා ඒක දැකලා තියෙනවද? ඔව්. දැන් මේ ගතිය නිසා attention span එකත් අඩු වුණා. එක තැනක එක විදිහකට පාඩමක් කරන්න පුළුවන් කාලෙත් අඩු වෙලා ඉඳගෙන හිටියත් ඒගොල්ලෝ පාඩම අධ්‍යයනය කරන ගැඹුරත් අඩු වෙලා. මේක තේරෙනවද? දැන් මේක drugs වලින් හදන්න බෑ. obviously drugs දුන්නාට මේක හදන්න බෑ. ඒක නිසායි empathic learning therapy අත්‍යවශ්‍යයි. ඒ අවධාන උණතාවය ගැන අධිගාමිකත්වය කියන්නේ ඒගොල්ලෝ නිකන් හිටියත් ඉන්නේ ඇතුලෙන් පුපුරන්න වගේ. අර බෙන්ටෙන්ගේ ගතිය ආරූඪ වෙලා ආරෝපණය වෙලා සමහර වෙලාවට ආවේශත් වෙලා. මේක ඉන්නේ නිකන් පුපුරන්න වගේ. ඒක අධිගාමිකත්වය කියන්නේ ඇතුලෙන් තිබෙන මේ ගතිය නිසා ඒගොල්ලෝ මොනවා හරි කරනවා. අධික්‍රියත්වය නම් ඉතින් අත්පය විසි කරනවා යන ආදි වශයෙන්. දැන් අපි ඉස්කෝල වලට ගියාම කියලා දෙනවා එහෙම ළමයි කොහොමද පන්තියක තියාගෙන ඉන්නේ. දැන් මගේ ඉස්කෝලේ සෙන්ට් තෝමස් කොලෙජ් මවුන්ට් ලෙබිනියා ඒකේ අපි මේ සෙමිනාර් එක කරනකොට අපි ගවේෂණයක් කරාම අපි දැක්කා ඒකේ පන්තියක ඉන්න ළමයි 35යි එක පන්තියක ළමයි 7 දෙනෙක් විතර මේකට මේ පන්තිය තමනුත් ඩිස්ටර්බ් අනිත් අයපත් ඩිස්ටර්බ් කරනවා. එයින් 5ක් විතර කොහොම හරි පන්තිය තියාගත්ත එකේ මොකද හැම ප්‍රාථමික පන්තියකම අපේ ඉස්කෝලේ ෂැඩෝ ටීචර් කෙනෙක් ඉන්නවා. ෂැඩෝ ටීචර් කියන එක තේරෙනවද? තව ටීචර් කෙනෙක් ඉඳගෙන පැත්තෙන් ඉඳගෙන එයා මේ ළමෙක් ඩිස්ටර්බ් කරනවා නම් ළමයා ළඟට ගිහිල්ලා මේ කොහොම හරි ළමයාව පාඩමේ යොදවනවා. එහෙම කරලත් දෙන්නෙක් ඉන්නවා 35කට දෙන්නෙක් සාමාන්‍ය පන්ති ඉන්න බෑ. මේ පීරියඩ්ස් දෙකක් විතර පන්තියේ හිටියට පස්සේ ඒගොල්ලෝ යනවා ස්පෙෂල් ස්ටුඩන්ට් යුනිට් එකකට. දැන් මේක විස්තර කරලා දෙන්නේ මම
ඕගොල්ලෝ වෘත්තියක් නෙනේ වෛද්‍ය වෘත්තිය වගේම නර්සිං වෘත්තියක්. දැන් ඕගොල්ලන්ට හම්බ වෙනවා ඉස්කෝලේ ටීචර්ස්ලා. එතකොට තමාගේ දුව හෝ පුතා යන පාඨශාලාවේ මේ ප්‍රශ්නෙට ඔබ ගිහිල්ලා යම්කිසි මේ ඉගෙනගත්ත දෙයින් මැදිහත්කමක් වෙන්න අවශ්‍යයි. මේක තේරෙනවද? නැත්නම් මේ ප්‍රශ්නේ එන්නේ උග්‍ර වෙනවා. ඊළඟට ටීචර්ස්ලා කියනවා ප්‍රශ්නයක් තිබෙනවා. මොකද ප්‍රාථමික පන්තියේ ටීචර් කෙනෙක් පැය 4ක් විතර ළමයෙක් ඉන්නවනේ. දැන් ලංකාවේ කොයි දෙමව්පියෝද පැය 4ක් ළමයෙක් ඉන්නේ දවසකට? හම්බෙලා තියෙනවද එහෙම දෙමව්පියෝ? පැය 4ක් ළමයෙක් ඉන්න දවසකට නෑ. මේක කනගාටුදායක තත්ත්වයක්. ඉතින් ළමයාව බලා ගැනීමට ඩිජිටල් නැනි කෙනෙක් පත් කරලා තිනවා. වැඩි සල්ලි නැත්නම් රූපවාහිනිය. සල්ලි ටිකක් තිබෙනවා නම් ලැප්ටොප් එකක්, ඉතින් ස්මාර්ට්ෆෝන් එකක්, ටැබ්ලට් එකක්, iPad එකක්. දැන් මේ ස්මාර්ට්ෆෝන් එකේ පික්සල් ඝනත්වය වැඩි වෙන ප්‍රමාණයට, ඒ කියන්නේ PPI pixels per inch වැඩි වෙන ප්‍රමාණයට ඒකේ රෙටිනා එකෙන් යන ආවේග මොලේ ට්‍රැක්ස් අවුල් කරනවා වැඩි. දැන් මේ ෆෝන් එක PPI 450ක් විතර. දැන් අපේ දෘෂ්ටි විතානයේ PPI එක 247යි. ඒ කියන්නේ pixels per inch. පික්සල්ස් කියනවා දැකලා තියෙනවද අර සමහරලාට ෆෝන් එකේ හරි කම්පියුටර් එකේ හරි නිකන් මතුවෙන්නේ අර ෂඩාස්ත්‍රාකාර හැඩයට ඒවා. ඒ වලින් තමයි LED ස්ක්‍රීන් එක හැදිලා තියෙන්නේ. දැන් අපේ මොලේ ඩිසයින් කරලා තියෙන්නේ පරාවර්තිත ආලෝකයෙන් කියවීමට. ඒ කියන්නේ ලයිට් එක හරි ඉරු එළිය හරි පොතේ වැදිලානේ පරාවර්තිත ආලෝකයෙන් කියවීමට තමයි දෘෂ්ටි විතානයත් මොලෙත් ඩිසයින් කරලා තියෙන්නේ. දැන් ස්මාර්ට් ස්ක්‍රීන් එකෙන් කෙලින්ම පික්සල්ස් වලින් ෆෝටෝන්ස් දෘෂ්ටි විතානයට ඇතුල් වෙනවා. ඒක තේරුණා නම් අතවනන්න ඕන. ඒකේ ආభాෂය හරිම ඉන්ටෙන්ස්. ඒක ස්වභාවික ආభాෂයක් නෙවෙයි. ඒ නිසා දෘෂ්ටි විතානයෙන් මොලේ ට්‍රැක්ස් වලට යන්නා වූ ආවේග හරිම තීව්‍රයි. ඒ අනුව මොලේ ට්‍රැක්ස් certain tracks in the brain මොලේ සමහර tracks වැඩියෙන් උත්තේජනය වෙලා තමයි තියෙන්නේ. ඒකයි මේ ඩිජිටල් ප්‍රශ්නේ. ඕකේ.